අපි මේ මුනිවරු ළඟ අපි කවුද? ඒකයි මං දූල පුතාලට කියන්නේ. උඹලා මෙහෙ කරපල්ලා. උඹලා දාසකම් කරපල්ලා. ඔය කිලිටි වෙච්ච හිත්වල කිලිටි අරින්ද? ඔය කිලිටි වෙච්ච ඇස්වල නරක දේවල් බලලා කිලිටි වෙච්ච ඇස් දෙකේ පව් ගෙවන්න. නරක දේවල් කියලා කිලිටි වෙච්ච කටවල් වල පව් ගෙවෙන්න. මේ අතපයේ පව් ගෙවෙන්න මේ රාහුල මුනිදුගේ සෑයට ගඩොල් අදපල්ලා. මෙහෙවර කරපල්ලා දරුවනේ. මේ මුනිදුගේ නේත්‍ර දෙකෙන් නරක දේවල් දැකලා නැහැ. ඒ හිතේ නරක දේවල් හිතලා නැහැ. සිහිනෙන්වත් හීනයකින්වත් කිලිටි වෙලා නැහැ. ඔය ඇස් කාමෙන් කිලිටි වෙලා නැහැ. මේ මුනිදුගේ නේත්‍ර දෙක ඔය මුව මඩලෙන් කවදාවත් කුණුහරුපයක් කියලා නැහැ. ඔය මුව මඩල කිලිටි වෙලා නැහැ. ඔය හිතෙන් කාමය ගැන හිතලා නැහැ. ඔය මුනිදුගේ හදවත කිලිටි වෙලා නැහැ. ඔය මුනිදුගේ මුළු ජීවිතේම පවිත්‍රයි. දබ්බමල්ල පුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මෙවුන්දම් සේවනයේ කියන එක හීනෙන්වත් මං දැකලා නැහැ කියලා. මං අවුරුදු 7න් රහත් වුණේ කියලා. කොච්චර පවිත්‍ර මුනිවරු වැඩ හිටියාද සංගරුවන තුල. සංඝං සරණං ගච්ඡාමි. ඒ සංගරුවන මම සරණ යමි. තමන්ගේ රාගය තමන්ට පෙනෙන්න ඕන පින්වතුනේ. මේ මුනිවරුන්ගේ පවිත්‍ර ජීවිතේ පෙනෙන්න මහා අත්‍යන්ත බ්‍රහ්මචාරී. අවුරුදු 7 වෙනකොට බඹසරට හානියක් වෙනවද? නෑ. අවුරුදු 7 කියන්නේ බඹසරට හානියක් වෙන්නේ නෑ. ඉතින් අවුරුදු 7න් මහාන වුණා නම් එතන ඉඳලම තියෙන බ්‍රහ්මචාරී ජීවිතේ නා මේ මුනිදුන්ගේ මුළු ජීවිතේම බ්‍රහ්මචාරී. අත්‍යන්ත බ්‍රහ්මචාරී. අයිනකින්වත් කිලිටි නොවිච්ච, අංශුවකින්වත් කිලිටි නොවිච්ච බඹසරයක් අපගේ රාහුල මුනිදුන්න තියෙනවා. අපි මේ මුනිදුන්ට මල් සෑයක් හැදුවා. ගඩොලින් චෛත්‍යයක් හදනවා වගේ තමයි මල් වලින් මොත් චෛත්‍යයක් හදපු එක. ඒ මුනිදුන්ට සෑයක් හැදුවා. කවදා හරි අපේ හිත විරාගය වුණොත් එදාට අපිට පෙනේවි මේ මුනිදුන්ට මලක් පුදපේක උපකාරය වුණා කියලා. ලෝකේ කොතනක හරි කෙනෙක් බඹසරට ආසයි නම්, කාමයේ දුරු කරගන්න ආසයි නම්, රාගෙන් කිලිටි වෙච්ච හිත පිරිසිදු කරගන්න ආසයි නම්, ඔයාලා රාහුල මුනිදුන්ගේ සෑය අමතක කරන්න එපා. මේ මුනිදු බුද්ධ පුත්‍රයෙක්. බෝධි සත්වයෙකුට දාව ඉපදිච්ච පුත්‍රයෙක්. යසෝදරා වගේ පවිත්‍ර අම්මා කෙනෙක්ගේ රස්නෙට හැදිච්ච පුත්‍රයෙක්. පුදුම සාගතයි, පුදුම සාගතයි. මේ උත්තමයා පැවිදි වෙලා හිටියේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟ. ලොකු ස්වාමීන් වහන්සේ වගේ මේ යුගයේ පහළ වෙච්ච උතුම් කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් ඈතක වැඩ ඉඳලා අපි මෙහෙම සැනසීමක් ලබනවා නම් සංඝයා අතර අග්‍ර ප්‍රඥාවෙන් අග්‍ර සාරිපුත්ත මහරහතන් වහන්සේගේ හේවනේ ඉන්න කෙනා කොහොම සැනසෙල්ලක් ලබයිද? අපේ මුනිදුන්ගේ රාහුල මුනිදුන්ගේ උපාධ්‍යයන් වහන්සේ ආචාර්යයන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ ඉරහඳ අතින් අල්ලන මේ පොළොව අනිත් පැත්තට පෙරලන්න පුළුවන් ඉරිදිමත් මුගලන් ස්වාමීන් වහන්සේගේ හේවනේ ඉන්න අපේ රාහුල මෙච්චර පවිත්‍ර රාහුල මුනිදු කොහොම සැනසෙල්ල ලබනවද? කාශ්‍යප මහරහතන් වහන්සේට වඳින පුදන උදේ හවස රාහුල මුනිදුන් කොහොම සැනසෙල්ලක් ලබනවද? ආනන්ද මුනිදුන් බණ කියන හැටි අහගෙන ඉන්න රාහුල මුනිදු කොහොම සැනසෙල්ලක් ලබනවද? මේ රාහුල මුනිදුන් පින කියන එක භුක්ති විඳා, සැපේ කියන එක භුක්ති විඳා, එවනැල්ලේ ඉඳලා
සුඛාතේ සමන ඡායා. බුදුරජාණන් වහන්සේගේ හෙවණැල්ලේ ඉඳලා සැපය භුක්ති විඳපු මුනිවරේ මේ සුළුපටු රහතන් වහන්සේ නමක් නෙවෙයි. මේ සුළුපටු රහතන් වහන්සේ නමක් නෙවෙයි. අත්‍යන්ත පාරිශුද්ධ රන්වන් සිරුරක් තියෙන මුනිවරේ. බුදුරජාණන් වහන්සේත් එක්ක පිටිපස්සෙන් පිණ්ඩපාතේ වඩිනකොට දෙවිවරු මල්ලි හිනවා කියනවා. වැඳගත්තු ගමන් කියනවා. කඳුළු සලනවා කියනවා. බුද්ධ පුත්‍රයන් වහන්සේ බුදු පියාණන් පිටුපසින් වඩිනකොට රාහුල මහසෑය හදන්න එකතු වෙන්නේ සම්බන්ධ වෙන්නේ මේ ලෝකේ කොතනක හරි ඉඳලා මම නම් කියන්නේ සිල් රකින්න ආසයි. ශික්ෂාකාමී බව කියලා කියන්නේ සිල් රකින්න ගොඩාක් ආසයි. සිල් රකින්න ගොඩාක් ආසයි. ඒ නිසා හැම වෙලාවෙම විමසනවා මේකෙන් මගේ සීලයට හානියක් වෙයිද නැද්ද කියලා විමසා සිල් රකින්නවා. ඒ විදිහට සිල් රැකපු කෙනෙක් මේ බුද්ධ ශාසනය වෙනත් නැහැ. ඒකයි ශික්ෂා කාමයේ කියන්නේ. ශික්ෂා කියන්නේ හික්මීමට කැමැති. ඒ කියන්නේ ගොඩාක් Taman দমনය වෙන්න කැමැති. අපිට দমনය වෙන්න බැරි වෙලා. සිල්පද ගැන දැන සිල්පද ඉක්මවා යනවා. අපිට අපිවම පාලනය කරගන්න බැරි වෙලා. අපි මේ රාහුල මුනිදුන් අභියස දූවිල්ලක් වගේ වැතිරිලා පින් කරගන්න ඕන. මේ සුළුපටු මුනිවරයෙක් නෙවෙයි. මේ රාහුල මහරහතන් වහන්සේ සුළුපටු මුනිවරයෙක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා ස්වාමීනි මට පිරිනවම් පාන්න කාලයයි. රාහුල ඔබ කොහෙද පිරිනවම් පාන්නේ? බලන්නේ විරාගී බව. තාත්තා කෙනෙක්ගෙන් පිරිනවම් පාන්න පුතෙක් අහනවා. විරාගී බව. ඔබ කොහෙද පිරිනවම් පාන්නේ? ස්වාමීනි දෙවියන් ගොඩාක් ඉල්ලා හිටිනවා දෙව්විමනේ පිරිනවම් පාන්න කියලා. මේ රහතන් වහන්සේගේ ජීවිතයේ ආශ්චර්යය තමයි මිනිස්සෙකුට දෙවියන් දිව්‍ය ලෝකේ මැරෙන්න බෑ. ඒ කියන්නේ මේ මිනිස්සෙකුට දිව්‍ය ලෝකේ අවසන් හුස්ම හෙලන්න බෑ. මිනිස්සෙකුට මේ ශරීරයෙන් දිව්‍ය ලෝකේ ගියා කි. හැබැයි අවසන් හුස්ම හෙලන්න අනිවාර්යෙන් මනුස්ස ලෝකෙට එන්නම ඕන. මහා මන්දාතු රජුරෝ ආදි රජවරු පවා දිව්‍ය ලෝකවල ඉඳලා මැරෙන්න මනුස්ස ලෝකෙට ආවාය. ඒ ලෝක ධර්මතාවය වෙනස් වුණා. මේ මහරහතන් වහන්සේ දෙව් විමනේ දෙවියන් හඬද්දී වැළපෙද්දී රන් කඳක්සේ විමනේ සැතපීලා එහෙම පිරිනවම් පෑවා. විමනෙන් විමන කම්පා වෙලා මේ පෘථුවිය සෙලවී ගියා. ඒ ශ්‍රී දේහයේ තෙමේම දැවි ගොස් ශ්‍රීමත් කොඳමල් පැහැයෙන් ධාතුන් ඉතුරු වුණා. දෙව් විමනේ අපගේ මහා රාහුල මුනිදුන්ට සුපහන් සිත් ඇති ඒ පිහිට ලැබපු දෙවිවරු දිවි දෙවෙනි කොට ආරක්ෂා කරමින් වඳිනවා දෙව් විමනේ රාහුල මුනිදුන්ගේ ධාතුන් වහන්සේලා. ඉතින් මනුස්ස ලෝකේ අපිත් ඒ උතුම් ශ්‍රී නාමයට ඇල්පිටිය මහමෙවුනා භාවනා සුපි අද මුල්ගල් තිබ්බා. සොඳුරු වෙහෙරක් හැදේවි. දෙවියන්ටත් පින් කරගන්න අවස්ථාවක්. දෙවිවරුන්ට ධාතුන් වහන්සේලා ලබා දෙන්න අවස්ථාවක්. මේ විහෙරට දරදියා දෙන්න අවස්ථාවක්. පින් කරගන්න දෙවි මිනිසුන්ට නාගයන් යකුන් රකුසන් ආදී අමනුෂ්‍යයන්ට පවා පින් කරගන්න අවස්ථාවක්. නාග ලෝකේ නාගයන්ට පවා මේ මුනිදුන් පළවෙනි විවරණ ගත්තේ මහා පින කලේ නාග ලෝකෙදී. සනාලෝ අයට නාග ලෝකෙන් අත්මි දෙන්න සුදුසු අවස්ථාවක් මේ මුනිවරයාගේ සෑයට මෙහි කිරීම. දෙවියන් මිනිසුන්ට කාටත් ශික්ෂාකාමී බව පිණිස ඉවසීම පිණිස
අවවාදක්ෂම වීම පිණිස, දරා ගැනීම පිණිස, ලද සිව්පසෙන් සතුටු වීම පිණිස, මුනිවරුන්ගේ සෙවණේ සැනසීම පිණිස, බුදුරජාණන් වහන්සේගේ සෙවණේ සැනසෙල්ල ලැබීම පිණිස උපකාරී වෙන පිනක් මේ විහෙර තැනීම. ඒ නිසා අද මෙතෙක් වෙලා ධර්මයේ අහපු පින, රාහුල මුනිදුගේ ජීවිත කතාව ඇසූ පින, මලින් මේ සෑ රජුන් නිර්මාණය කරපු පින, මල් සෑයක් කරපු පින, සොඳුරු රාහුල මුනිදුන්ගේ සිතුවමක් ඇඳලා හිතට මේ සිතුවම වගේ කෝටි ගුණයක් ලස්සනයි ඇත්තම රාහුල ස්වාමීන් වහන්සේ. රාහුල මුනිදුන් ගැන සුපහන් සිත් ඇති දෙවිවරු, තම විමනේ රාහුල මුනිදුන්ගේ ධාතුන් වහන්සේලා වදින දෙවිවරු මේ මිනිස්සු ගැන අනුකම්පාවෙන් රාහුල මුනිදුන්ට වැඳලා පින් කරගන්න, මේ මිනිස්සු ගැන අනුකම්පා කරන්න, දයාව ඇති කරගන්න, දේව ගතියෙන් ඔබ වහන්සේලා බැබලෙන්න මේ උතුම් සෑයට දෙවිවරුන්ගෙන් රාහුල මුනිදුන්ගේ ධාතුන් වහන්සේලා ලැබේවා. දෙව්විමනේ පිදුම් ලැබූ ධාතුන් මේ සෑයේ නිදන් වේවා. ඉතින් ඒ සියලු දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. සියලු බ්‍රහ්ම රාජවරුන්ට, ඒ වගේම තුසිත තවතිසාදී දෙවිලෝ වැසි දෙවිවරුන්ට, පිනතිසක් දෙවිඳුන්ට, ඒ වගේම විශේෂයෙන් දුටු ගැමුණු දිව්‍ය රාජයා, සද්ධාතිස්ස දිව්‍ය රාජයා, නන්දි මිත්‍ර වේලු සුමනාදී දෙවිවරු, ඒ වගේම සක් දෙවිඳුන් 33 කෝටියක් දෙවිවරු, ඒ වගේම චන්දිම දිව්‍ය පුත්‍රය ඇතුළු දෙවිවරු, රාහුල මුනිදුන් කෙරේ පහන් සිත් ඇති දෙවිවරු, 13 වහන්සේලා වඳින පුදන දෙවිවරු, විස්කම් දිව්‍ය පුත්‍රයා, ඒ වගේම දතරාෂ්ට විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ කියන සතරවරන් දෙවිවරු, ආලවක සෙම්පති දුන්, සීවක සෙම්පති දුන් ඇතුළු සෙම්පති දෙවිවරු, ඒ වගේම සුමන සමන් දෙවියන්, ශ්‍රී කතරගම කන්ද කුමාර දෙවියන්, ශ්‍රී විෂ්ණු මහා දෙවියන්, විභීෂණ දෙවියන්, දැඩිමුණ්ඩා යනායක ගම්බාර පත්තිනි දෙවොල් දෙවියන් ආදී දේවතාවෝ, නාලෝ නාග පිරිස, ගස්ගල් වන පර්වත ජල තටාක භූමියාස්ත දේවතාවෝ සියලු දෙනා මේ පින් අනුමෝදන් වේවා. රාහුල මුනිදුට වෙහෙරක් කරවන්න එකතු වේවා. සැපයටපත් වේවා. බුදු සසුනත් මේ සියලු දෙනා ආරක්ෂා කරත්වා.